මරණයේ අධිෂ්ඨානය. මෙතෙන්ට වැදිලා ෂොට් එකක් මේ කට්ට ගැලවිලා මේ පැත්තට ගිහින්. ඌ ඒ වැටලා තිබෙ මේ හරියට නට ආයිෆෝන් එක ඇතෑරිලා නෑ. ඌ ගැහෙනවා මෙහෙම. ගැහිලා අත මෙහෙම කරලා අල්ලන. ට්‍රැක් එකේ තියෙන පිටිපස්ස අත මෙහෙම දානවා මු මේ ඉදිරිය සෙල් එක ගන්න. මෙහෙම ගන්න එක ආයිෆෝන් ගන්න එක මෙහෙම අරගෙන ඉස්සරහින් කවන්නේ ආයිෆෝන් සෙල් එක. මෙහෙම හැරිලා මු මේක අතින් අරගෙන මේක මෙහෙම දාන්න ඕනේ කියලා. මේ ඔලු කට්ට ගිහිල්ලා ඒකල අපි දෙන්න දුවගනා මූ ඒ එනකොටත් අරක කොහොම හරි දාගත්තා සෙල් එක දාගෙන ලොක් කරගෙන මූ අන්තිමට ගියේ මොකද කමාන්ඩෝ කියලා මූ නිකන් මෙහෙම ගැහුවා ෂොට් එක ගහපාලිසන්නේ උන්ගේ පැත්තට මෙහෙම කරලා ගැහුවා එච්චරේ වතනේ පිට වුණේ ඌ ගහපු ඒ ආර්පියන් සෙල් එක හරියටම අර බංකරේ කවුලෙන් ගහපු ෂොට් එක හරියට ගිහිල්ලා තිබුණේ ඒක ජීවිතයේ දෙවන වූ රාජකාරී වැටුන එක වැටුණා වික්‍රමසිංහටත් උනේ ඒක වික්‍රමසිංහත් බේර ගන්න තිබුණා අපිට අපිට ඊට වඩා තාක්ෂක ලොකුනේ ජීවිතයට වඩා දාලා ගියා කියන එක නෙමෙයි මේ කියන්නේ පොරට වදිනවා දල්පාලයා දැකලා කියනවා නමුත් ධනපාලයාට ඊට වඩා බය හිතුණා මම අතරින් බංකරේ ඇතුළු සිංහයි කියලා තනි ඒකම තමයි පොර අර ලයින් එක අල්ලගෙන එම්පීඑම් ගහගෙනම බංකරේට හිටියේ ඒකත් ගහලා ඇතුළටත් ග්‍රේනේඩ් එක දාලා ඒකත් කඩාගෙන එහාට පැත්තට පැන්නට පස්සේ තමයි කතා කරලා කිව්වේ ගෝපල් මෙහෙමයි කියලා වැටුණා පොඩ්ඩක් බලමු කියලා 30 වසරක යුද්ධය නිමා කරන්නට දිවිපුදු රණවිරුවන් මෙන්ම විවිධ වූ ආබාධිත තත්ත්වයන්ට පත්ව අදටත් අභිමානයෙන් යුතුව ජීවත් වෙන රණවිරුවන් සිටිනවා. අරුමයක පියසටහන් අපි අද පැමිණ සිටින්නේ එවැනි රණවිරුවෙකු හමු වෙන්න. මේ පළමුවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන් වික්‍රමසිංහ RSP මේකට බැන්නේ 1998 12/17 ඉතින් බැලලා ඊට පස්සේ රෙක්කුට් කෝස් කරේ අම්පාර කුඩා කොන්වට්ටුවානේ එහෙන් කෝස් කරලා ඉවරලා කමාන්ඩෝ කෝස් වලට ආවා කුඩාවේ උංග කුඩාට එහෙ ගියාට පස්සේ අපි එහෙ කෝස් භාගයක් කර ඉද්දි එහෙ උඩා කේසයක් ආව නොනවතින ගලේ පටන් ගත්තානේ ඊට පස්සේ කෝස් නවත්තලා අපි උඩහට එවුවා ඊට පස්සේ අපි එවහම වවුනියාවට තමයි ඉස්සරම ඒ වලා එනකොට උන් කඩාන එනවා මෙහෙට අපේ ලයින් අල්ලගන්න එනවා නොනවතින රැළිනේ ඊට පස්සේ අපි කරපු දේ අපිට තිබුණ ටාස්ක් එක තමයි කොහොම හරි හෝල්ඩ් කරගන්න එක අපි උතනදී දැකලත් නැහැ නේ උදාද්දා මොකුත් නැහැ නේද ට්‍රේනින් ස්කූල් වල ඇරෙන්න ලයිව් ඇටැක් එකකට ගිහිල්ලා නැහනේ ඉතින් අපිත් ඔය දාපු තැන් වල හිටියා යුනිට් වලට ඇච්චලා තමයි පියන්නේත කරේ එන්නකොට උන් ගහගෙන එනවා මෙහාට පිට කරන්න දෙයක්වත් අපි දන්නේ නැහැ පයපට්ටිය මොනවද දන්නේ නැහැ කොහොම හරි ගහගෙන එනවා අපිත් ගහගෙනම ගියා උන්ට එන්න දුන්නේ නැහැ කොහොමද තිබුණ මොරාල්ටම අර ඉස්කෝල් එකෙන් අවුට් වුණා ගමන් වගේනේ හොඳ මොරාල් එකක් තිබුණේ ඒ දවස් ගහගෙන අපිත් ගියා උන්ට එන්න දුන්නෙම නැහැ නවත්තගෙන හිටියා කොහොම හරි ඔය ඉන්න අතරදී දැන් ඊට පස්සේ එහෙන් නවතුණා ලයින් එක ඊට පස්සේ යුනිට් වලින් ආලා බාරගත්තා නැතොත් අපි ගත්තා අපේ යුනිට් වලට එන කමාන්ඩෝ 1 2 කියලා යුනිට් දෙකක් තිබ්බනේ. දැන් අපි ට්‍රේනින් ස්කූල් කට්ටියනේ. ඒ කරලා ගත්තා නැවත අපි ඔය කමාන්ඩෝ බ්‍රිගේඩ් එකට. අරගෙන එහෙන් අපේ කමාන්ඩෝස්ලා ඉන්න පරණ කට්ටිය. ඒ කට්ටියට ඇටච් කරලා අපි ඔය ලැබුවා කමාන්ඩෝ ටාක්ස් වලට. ඒ යන අතරේ මම තුවාල වුණාෙන් ඔහේ මොහමාලේ. මුහමාලේ නොනවතින රැල්ල. මොහමාලෙද්දී උනේ දැන් ඒකත් අර උන් එන කඩාන එන ලයින් ඒව අල්ල හෝල්ඩ් කරගන්න එක තමයි තිබුණේ ඉතින් අපි නවත්තන හිටිය උන්ට එන්න දෙන්නේ නැතුවම ඒක හොඳ ෆයර් යනවා ඉතින් ඒව කඩාන එන්න දෙන්නේ නැතුව හෝල්ඩ් කරගෙන හිටියා ඉතින් ඒක තමයි තිබුණ ටාක්ස් නවත් එන එක නවත්ත ගන්න ඊට පස්සේ නතර කරගෙන හිටියා ඉතින් කොහොමවත් එන්න දුන්නේම නැහැ ඉතින් එහෙම දවසක් දාලා හිටපම යුනිට් වලින් ඇවිල්ලා බාර ගන්නවා නැවත අපි එතනින් ඉස්සරහට යනවා දැන් ඉස්සරහින් තියෙන ඒවට තමයි යවන්නේ. මතර තාලයඩි කියලා තිබුණා පෙට්‍රි බ්‍රිගේඩ් එක කියලා කියන්නේ. මර්දන් කියන තාලයඩි මේ පැත්තට තමයි දැම්මේ. එතකොට එහෙ ඉඳලා එහෙ තිබුණේ අරකමයි. ඔතනදී අපි ඔය 7CL ලයින් එක තමයි අල්ලන් හිටියු. 7CL ලයින් එක තමයි තිබුණේ. අපිට ඒකෙන් ඉස්සරහට ගිහිල්ලා තමයි ක්‍රියාන්විත කරන්න තිබුණේ. යන 7CL ගන්න නැත්තර නැති වෙලා ගහලා ඇල්පක් කම්පැනි හෝ චාලි කම්පැනි නැත්තර නැති වෙන්න ගහලා තිබුණා 3-4 දෙනා හිටියේ. ඊට කිව්වා මෙහෙම අපි ගියාට පස්සේ ඒ කට්ටියට තෙන මොරාල් එක. ඊට කිව්වා මෙහෙම අපිත් කියලා කරමු කියනකොට දැන් මේ උන් අපිට පේනවා එනවා.
අපි කරපු දේ අපේ 8 man එක හිටිය ස්කූල් එකේ කියපු අපේ බැච් එකම 8 man එකක් හිටියා අපි. දැන් හිටියා අපේ චමින්ද කියලා කොල්ලෙක් මගේ බැජියා. හොරත් හොඳ චරිතයක් දැන් බය නැහැ කිසිම දෙයකට. චමින්ද අපි කියා කිව්ව මෙහෙම මට විකියා කියලා කියන්නේ. විකියව අපි ගහමු බා. අරුන් එන්ට එන්න නැතුව කොහොම හරි පාන්නමු කියලා. මේ කරලා චමින්දයි මායි තවත් අපි 3-4 දෙනෙක් හිටියා. අපි කරපු දේ ගහගෙන උන්ගේ ඉස්සරහට දීවා. නන චමින්දයා ගාව තිබුණේ MPM ගියා. අල්ලගත්තාම හිප් එකට මොනවත් නැහැ. ඉතින් ඌ ඉස්සරහටම තමයි යන්න බලන්නේ. එහෙනම් අපි ඉතින් ටික ගහගෙන ඉස්සරහටම ගිහිල්ලා අල්ලගෙන හිටියා. සෝරම් පතු තාලඩි ලයින් එකම. මොනන් සුයිසයිඩ් ලයින් වලින් බෝඩ් වලින් ගහන මොහොතයිනේ. බෝඩ් වලින් ගහනවා. ඒගොල්ලෝ ගන් බෝඩ් එක. ඊට පස්සේ දෙපාරක් අපි කොහම හරි ඉස්සරහට යනකොට මුන් අර සයිඩෙන් ඇවිල්ලා අපි අර ගමන වලක් ගන්න මුන් ගහන වෝටර් ජෙට් වල ඇවිල්ලා කෙලින්ම වැරළටම එනකන් එනවා. ඉස්සරහ විතරයි මෙහෙම පේන්නේ. ඊට පස්සේ කොහම හරි ඕක චමින්දයා දැක්කා. දැකලා මට කතා කරලා විකියා බෝඩ් එකක් එනවා ගහමු බං ආරිස්වන්න හිටකෝ කියලා මියා ගත්ත තාපේ බඩිය ගත්ත දී මාර්ස් දින මං ගහන්නම් කියලා මූ ගත්ත කරට අරගෙන මට දුන්නා පොරගේ පන්නක MPM ගහපියතෝ මං ආරිස්වන්න ගහලා වැදුන් නැත්තම් ගහ කියලා එනවා දැන් බෝඩ් එක ඉස්සරහ විතරයි මෙන්න මෙහෙම පේන්නේ අපිට ලයින් එක ඉස්සරහට පේන්නේ ඉස්සරහ එන මිනිහා පේන්නේ ඒක පිටිපස්සෙන් ඉන්නෝ ඒක පැරල් ගන්න කොටියන් ගහ එන්නේ ආපු ගමන් මෙහෙම කරකව අනිත් පැත්ත පැරල් ගන්න පිටිපස්ස තමයි පැරල් ගන්න එක තියෙන්නේ. ගහනවා එකෙන් නහරාණි වෙන්නේ. ඊට පස්සේ චමින්දේ කොහොම හරි ගැහුවා ආරිසන් පාර. හරියටම ගිහලා අර බෝට් එකෙන් ඉස්සරහ එන්නේ හරියට මැද්ද. මෙහෙම අනිත් පැත්තට වැටුණා. එතකොට මම පටන් ගත්තා MPM එකකින් දෙන්න පාර. ගහනකොට පිටිපස්ස ආ බෝට් එකටත් වැදුණා කොහොම හරි. 10 ලින්ක් එක දාලා බෙල්ට් එක බිම දාගෙන හිටියේ 10 ලින්ක් එකම ගැහුවා. ධර්මපුරම් ක්‍රියාන්විතය යුනිට් එකක් තිබ්බා ඔය ධර්මපුරම් වලින් තිබුණ පොඩි ආරු කෑල්ලක් එක්කම ඉස්සරහ තිබුණු පැරල් ගන්න හදලා හෙවි බංකරයක් ගහන ඒකේ තමයි පාය කරන්නේ. එන්න දෙන්නේ නැහැ යන යුනිට් වලට. දැන් යුනිට් වල තියෙන ටාස්ක් කඩාන ඉස්සරහට එන්න කියනවා නන්දි කඩාවල් පැත්තට එන්න තමයි එන්නේ. දැන් අපි යුනිට් පිටිපස්සෙන් යනකොට අපි තියෙන ඉස්සරහට යන්න. දගහල්ල ගන්නකොට අර ගොල්ලෝ පිටිපස්සෙන් ඇවිල්ලා පේ කරගෙන ඒගොල්ලෝ ඩිප්ලොයි වෙනවා. ඔය අතර තිබුණා බංකරකින් ගහනවා එන්න දෙන්නෙම නැහැ. අපි ඕසි කතා කරලා කිව්වා මෙහෙමයි මේ අතනින් එන්න දෙන්නේ නැහැ. එතන හේතු ගම්න එකක් තියන පය කරනවලු. ඉහිල්ලා කඩාන්න බලන්න කියලා. එතන අපේ 8 man එකක් එව්වා. ඊට පස්සේ එතකොට මම 8 man කමාන්ඩ් කෙනෙක් වෙලා. ඕක රෑන්ක් එක මගේ එතකොට. මට 8 man එකක් දීලා කිව්වා ඔය 8 man එක ගිහිල්ලා බලන්න කියලා. එතන හිටියා හොඳ කොල්ලෙක් මේ ධනපාල නම් 24 25 වගේ ඔය බැජ් එක අලුත් එක්කෙනෙක් ඉච්චර ඇවිල්ලා නෑ උඩු දෙකක් විතර වගේ වෙන්නේ වෙනකොට ඇවිල්ලා යුනිට් එකට. ඊයත් හොඳම කියන හොඳ ශක්තිමත් පුටි හොඳ උස කල්ලු මහත මිනිහා ඇනල් කඩ MPM ගියා. එයා තමයි මගේ බඩියට වැටුනේ. ගියා ස්කවුට්. දැන් මේන ලයින් එක කඩා ගන්න අතනින් ගහන හොයා ගන්න බෑනේ. ඊට පස්සේ මොකද කරන්න කියලා බලලා අපි එතනට එනකොට සාමාන්‍ය රෑ 12ට එකට විතර ඇති. බලාගෙන ඉඳලා ඊට පස්සේ ධනපාල කිව්වා ඕපල් මේ පැත්තෙන් නම් බඩ ගන්න පුළුවන් වගේ යන් කියලා. ඒකල්ලා හා කියලා ධනපාල පොඩ්ඩක් අද්දගෙන අවුලන්ක ස්කවුට් යන්න බෑනේ හෙවි පන්නයක් තියන MPM දින පොරගත්තේ මම ගාවට ඊපස්සේ මං කා නම්බ පිටිපස්සේ වර මං ස්කවුට් යන්නම් කියලා ධනපාල පිටිපස්සට දාලා මම ඉස්සරහට ගියා. ධනයාගේ පුරුද්දක් තිබුණා මොකක් හරි ෆයර් එකට එන්ගේජ් වෙනකොට ඕක මල් ළඟටම එනවා කොහොම හරි. ඔච්චර දුර දෙනා එන්න කිව්වොත් මෙහෙම හැරලා බලනකොට ළඟ. මේ වගේ චරිතය. මේකල්ලා මම දැන් යනවා මෙහෙම ආරුවේ බැහැලා නැමිනේ යන්නේ. අනකොට මම දැන් වෙපන් එක මෙහෙම අලා ඕකේ තියෙන ප්‍රෙස් ෆයර් සෙකන්ඩ් ෆයර් කියලා දෙකක්. ඕකේ ප්‍රෙස් ෆයර් එක අතේ තියාගෙන යන්න අපි. චුට්ටයි අල්ලන් තියෙන තොර ෆයර් යනවා. බර්ස්ට් එකට දාගෙන ආරුව දිගේ පාත් වෙලා යනකොට ඉස්සරහා පැත්තෙන් උන්ගේ පැත්තේ ඉඳලා ඒ ආරුව දිගම එනවා LTT කාරේ.
දෙන්නෙක් ආවා ඉස්සර. එකෙක් ඉස්සරහා එක තාම නිචිලා පිටිපස්සෙලා ඌ කවර කරන් නැමිලා. දැන් බලනකොට මීටර් 5ක්වත් නැහැ. මෙහෙම මම එපන්නගත් මෙහෙම ඉස්සරහා තියාගෙන යන ඌත් එහෙමම එනවා. බලනකොට මේකා දැක්කම ආවා. මට ඉස්සෙල්ලා මම ඌව දැක්කා මූට ඉස්සෙල්ලා. මූ එකපාරට ඔහම ගැස්සුනා දකින්නකොට මමත් මෙහෙම තියාන ආපෙක මම එහෙමම මිරිකුණා මං හටි. නම් බරාස් කාතිය බර්ස්ට් එකට දෙකම වැටුණා. එතකොට පිටිපස්සේ තියා ධනපාල කෝපල් කියන මෙහෙම කොළ පැනඹ පිම්ම වර ආරුවෙන් එහා පැත්තට පැක්කේ වදුනා මගේ. මම බීම. මූ එම්පීඑම් දෙන් දුන්න එතන ඉඳලා පිටිපස්සේ හිටියා 7-8 දෙනෙක්. ඊට ආරු දෙක නැමෙන්නේ ආපු. ගහගෙන මේක පිස්සෙක් වගේ ගියා කියන්නකො ආරුව දිගම. මෙහෙම ආරුව ගිහිල්ලා මෙහෙම නැවිලා එන්න ඕන බංකරේට. මං මූ මෙහෙ පැත්තට ගහන ගියා වින්ද මට ගහන්න බෑ ඌකේ වලට උටනේ වදින්නේ. මං ඊට පස්සේ අනිත් පැත්තට පැනලා මේ පැත්තෙන් ගහුවා බංකර ලයින් එකට. උන්ගේ බංකරේට. පිටිපස්සේ මට අපිට පිටිපස්සෙන් ආපු අනිත් බණි පෙයාරක දැම්ම කන්ද උඩින් දාලා ආරුවට ගහගෙන ඌ පැන්න ආරුව පැත්තට. නෑ උතන හිටිය අලුතෙන් ආපු බැජ්ජේ කොල්ලෙක් එයා 26 මං හිතන්නේ. මේ වික්‍රමසිංහමයි නම. දොඩම් ගස්ලන්ද පැත්තේ. ඇවිල්ලා මාසයක් දෙකක් විතරදී මම හිතන්නේ. මිනිහා අතේ තිබුණ ආර්27 ඌ ගැහුවා ආර්27 පාරක් අර හෙවි වෙපන් දෙකක් දෙපැත්තට දාන ගගහ හිටියේ. ගහම අර හෙවි වෙපන් එක දාලා තිබ්බ කවුලෙන් හරියටම කවුලෙන් අස්සෙන් ගියා ආර්27 පාර. ගිහිල්ලා ඇතුලේ බ්ලාස්ට් වුණා. මම මෙහෙන් ගිහිල්ලා ගහගෙන එතෙන් තමයි මම ගියේ බං කරගෙන ගන්න තිබ්බ අමාරු තියෙන. ගියපු ගමන් කවුලෙන් දැම්මා ක්ලිනික් එක ඇතුළට. දානගලගේ ආයතන එකත් බ්ලාස්ට් වෙලා ඉවරයි. දාන්න ඕන වෙන තියා ඉස්සරහ තිබ්බ එපන්න මෙහෙම කොල්ල පාත් මම දැනගත්ත හරි තමයි කියලා. මම ඇතුළේ 4-5 දිනක්ම හිටියා. ඊට පස්සේ මේ අර ධනපාල අරහේ ඉඳලා ඌතර ආල්පන ගැහුවට එතෙන්ට එම් කරගෙන තමයි එම්පීඑම්ඩින් ගහාවේ. ඌ ගහගෙන ආපු ගමන් දැම්ම කියන්නකො අර එම්ජීඑම්ඩි බැරල් එක උගේ බංකරේ ඇතුළට දාලා ගැහුවා බර්ස්ට් පාරක් ක්‍රෝස් ගාලා tie ගහලකොට ගහලා ඌ එළියට ආවා. එලා උඩින් පැනලා පිටිපස්සට පෑන්නා. පෑන්නකොට මේ මමත් පැත්තෙන් කරකිලා ඉස්සරහට ආවා. මම කිව්වා කෝපල් මේ විකියා වැටුණා බලලා ඉමු කියලා ආපහු හැරුණා අපිට. යනකොට විකියා මෙතෙන්ට වැදිලා ෂොට් එකක් අරකින් ගහපු එක මේ කට්ට ගැලවිලා මේ පැත්තට ගිහිල්ලා. ඌ ඒ වැටලා තිබෙ මේ හරියට නට ආයිස්පන් එක ඇත ඇරිලා නෑ මූට. ඌ ගැහෙනවා මෙහෙම. ගැහිලා අත මෙහෙම කරලා දැන් ට්‍රැක් එකේ තියෙන පිටිපස්සේ අත මෙහෙම දානවා මූ මේ ඉදිරිය සෙල් එක ගන්න. මෙහෙම ගන්න එක ආයිස්පන් ගන්න එක මෙහෙම අරගෙන ඉස්සරහින් ඔකේ කවන්නේ ආයිස්පන් සෙල් එක මෙහෙම හැරිලා මූ මේක අතින් අරගෙන මේක මෙහෙම දාන්න ඕට් වෙනවා. මේ ඔලු කට්ට ගිහිල්ලා. මිනිස්සුගේ මොරාල් එක කියන්නේ කියන කොටත් අඟවල වල හිරි කඩු පිපෙනවා. ඒකල අපි දෙන්න දුවගෙන මූ ඒ එනකොටත් අරක කොහොම හරි දාගත්තා. සෙල් එක දාගෙන ලොක් කරගෙන මූ අන්තිමට කිය මොකද කමාන්ඩෝ කියලා මූ නිකන් මෙහෙම ගැහුවා ෂොට් එක. ගහපාරි සන්න උන්ගේ පැත්තට මෙහෙම කරලා ගැහුවා. එච්චරයි වචනේ පිට වුණේ. එතන අපි උන්ගේ බංකරේ කඩාන පැන්නනේ අතලට. කඩාන ගියාට පස්සේ උන් ඔබ ලොකේට් කරගෙන ඉන්න තැන්නේ ඔය උඩින් ගැහුවා අර බංකරේ. ගහපේ වැදුණා අපි ඊට පස්සේ අපි කඩාන පයින්නකොට මේ වගේ ගහක් තිබුණා. ඔතන කවර් එකට ගියා. ගියාට පස්සේ එකපාර ඩිංගා කල්ලු වෙලා ගියා. එයා බ්ලාස්ට් එකක් ගැහුවේ. උන්ගේ බංකරේ ලොකේට් කරලා. උන් ඇතුලේ පිටිපස්සේ තියෙන උන්ගේ ලොකේෂන් බංකර කරපුවා. කියලා ඇරියා ගහ උඩ පුරා ඩිංගා මාත් එකපාර නිකන් කල්ලු දුමේ වැහිලා ගියා. ධනපාල මෙහෙම කළා බැලුවා. අල්ලාහව මගෙන් කොපල් මොකද කියලා. මේ පැත්ත නිකන් වැදුනා වගේ මචං කියලා. අවුලන්නේ නැහැ කියලා. දැන් අපි ආව වැඩේ කොහමද විකියා ගන්නනේ. ඊට පස්සේ ගත්තා විකියා කරට. අරගෙන ධනය දැන් ඉස්සරහා උගේ විකියාගේ බඩු ටිකත් අරගෙන ඉස්සරහා යනවා. එපන්න අතර මම පිටිපස්සෙන් කැෂුවල්ටි අරන් යනවා. ඊළඟ දැන් කිලෝමීටර් 3ක් විතර ආපස්සට අපි. ඒක දැන් මට එන්න බෑ හැටි වැඩි. නිකන් මට හැත් දෙක නිකන් දෙක වගේ පේනවා. ඊට පස්සේ මම ධනපාල කතා කරලා ධනෙ මට ටිකක් අමාරුයි වගේ බං කියලා. මොකද පස්සේ මම හැරුණා. හැරිලා නා දෙන්න මං ගන්න කියලා මෙහෙම
ඌව කරට ගන්න හදනකොටම මූ දැක්කම මෙතෙන් දෙද ෂොට් එක. අපිට ඔයාටත් වැඩිලන්නේ කියලා මූ එහෙම ධනය අරගෙන මෙහෙම සාක්කුවෙන් ඇදලා ගත්ත ස්කාර්ප් එක. අරගෙන මෙහෙම කරලා තිබ්බ කොපල් පොඩ්ඩක් අල්ල ගන්න ඕම කියලා. මූ ඊට පස්සේ ටක් ගාලා අර කරේ තියාගෙනම මේ පිටිපස්සේ අපේ හිට්මෑන් එක ඉතුරු ෆෝමෑන් එක ඉන්නවා. ෆෝමෑන් එකට කෑ ගහුවා ස්ටේජර් එක කරන් එන්න මෙහෙම පොලිස් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ස්ටේජර් එක අරන් ආවා. ස්ටේජර් අරන් ආවට පස්සේ විකියා දැම්මා. ඒකට දාලා ධනපාල කරපිටේ මාව ගත්ත කරට. මම ඒ එපා යම් පයි යන්න පුළුවන් මට කියද්දි නෑ තව යනවා වැඩිනේ. එන්න කියලා මූ එපා කියද්දිම ගත්ත කරට. අරගෙන ආවා කොහොම හරි කිලෝමීටරයක් කමාරක් විතර ආවා. දැන් මට හුස්ම ගන්න බෑ. හිර වෙනවා වගේ දැන මං ඊට පස්සේ තනියට මෙහෙම ගහලා කිව්වා ධනපාල තියපන් බිමින් ඉන්න බෑ මට කියලා. ඒක ධනපාල තිබ්බා බිමින්. තිබ්බා ටිකක් වෙලා හිටියා දැන් මට තේරෙන වැඩේ අවුල් වෙගෙන තමයි යන්නේ කියලා. ඊට පස්සේ ඔය කියනකොට සාමාන්‍යයෙන් තව කිලෝමීටරයක් විතර දුරක් තමයි තිබුණේ අපේ ඒරියස් වලට. කියන්නේ තුවාල කැෂුවල්ටි ගෙනත් දෙන තැන තියෙනවනේ. වෛද්‍ය බලකායි ඉන්න හොතෙන්ද. ඊට පස්සේ හොතෙන්ට ගෙනත් දුන්නා. කොහොම හරි එනකොට ඒ හරියට ඇවිත් හිටියා තව යුනිට් වලුත්. කට්ටිය දුවන ඊට පස්සේ මූ කතා කරා. ස්ටේජර් එක ගේන්න කියලා කැෂුවල්ටියක් තියෙනවා කියලා. ඒකවල ස්ටේජර් එක ළඟ ආවා ධම්මා. ඒකට දාලා උස්සන් ගියා. ගිහලා ඉඩියසියෙන් තිබ්බා. අයන් මොකද කියලා. ඊට පස්සේ මම හොයන්න බෑනේ මෙහෙ වැදුනේ කඩාන ඇතුළට බහැලා තියෙනවා. ලේ පිටට එනවා අඩුයි ඇතුළට යනවා වැඩි. නහයෙන් කටින් තමයි ලේ එන්නේ. දැන් හුස්ම ගන්න බෑ. ඊට පස්සේ හිටියා ලෙෆ්ටනන්ට් කර්නල් කියලා කිව්වේ ඒ දවස්වල සර්ට CMC සර් කෙනෙක්. ડોක්ටර් පැතුම් වෙන්න මම හිතන්නම්. ඊට පස්සේ මොකද පුතා කොහෙද යන්නේ මම කිව්වා මෙහෙම කියලා මෙහෙම කළා තියාන හිටියා ගෝස් එකක් අරන් මෙතන විදිනවා දැන් ටැප් එක වගේ. තියාගෙන හිටියා මෙහෙම ගෝස් එක බෑ. ඊට පස්සේ කිව්වා මේක මෙහෙම හරියන්නේ මේ පොඩි ඔපරේෂන් එකක් කරන්න එනවා පුතේ. එහෙමයි කිව්වා. මං උඹේ ජීවිතේ බේර ගන්නවා. හැබැයි ශරීරයේ කොහේ හරි පැත්තක් මොන හරි දෙයක් වෙයි. මොකද කියන්නේ කියලා. මට ඉතින් කියන්න ડોක්ටර් කෙනෙකුට අපිට උත්තර දෙන්න බෑනේ පුතා. ඊට පස්සේ මං කිව්වා සර්ට කැමති නැක් ගන්න කියලා. ඊට පස්සේ ආයෙත් මං ජීවිතේ බේර ගන්න හැබැයි පස්සේ මොකක් හරි ආපදාකවත් කරන්න දෙයක් නැහැ කියලා. මම හා කිව්වා. ඊට පස්සේ දෙන්නකො අත කිව්වා දුන්නා අත මෙහෙම කරලා ඉන්ජෙක්ෂන් එක අදාගෙන මම හිටියේ ගැහුවා ඉන්ජෙක්ෂන් එක. ඊට පස්සේ මම නිකන් එකපාරට නිින්ද ගියා වගොන්න. එච්චරයි දාන්න. ඊට පස්සේ කොහමද සර් එතන තියාන මෙතනින් බෙල්ල කපලා තියනවා වගේ මෙහෙම. කපලා එතනදී තමයි මෙතනින් ගැට ගහලා මෙතනින් විදලා හුස්ම ගන්න මෙහෙට දාලා කායමනේ වදාලා මෙතනින් බටේ දාලා නහය හුස්ම ගන්න. හදලා එයා එව්වා පිටිපස්සට. කියන අනුරාධපුරේ වෙලා තියෙනවා. ඊට අනුරාධපුරේදී සර්ජරි එකට ගන්න කලින් ඔය වගේ අමාරු පීවන්නේ එන්නේ. අනුරාධපුරේ හිටපු සර්ජන් කේස් එකක් ඇදලා තිබ්බ මේකේ හිතාමතා කරපු දෙයක්. හරි එහෙමයි කියලා. ඔය කේස් එක ඇදලා යා. මෙහෙම මේ විදිහට කරලා එවලා තිබ්බා. හරි එහෙමයි කියලා. වැඩත් හිටන් තහනම් කළේ ડોක්ටර් පැතුම්ගේ. ඒ කරලා කොහොම හරි ඔය මම මෙහෙ අනුරාධපුරට ගෙන අනුරාධපුරෙන් ඊට පස්සේ ගෙන කොළඹ ජාතික රෝහලට. එහෙන් දැම්ම ආමි හොස්පිටල් එකට. එහෙම ගියා. ආමි හොස්පිටල් එකේදී මට ඔය නඩුවක් තිබුණා. බයිසිකලේ අල්ලලා ඒක උසාවි දාලා තිබ්බා මාව. ඒකවල මට ටිකක් ඔය එහෙම මෙහෙන් නැගිටලා ඉන්න පුළුවන් ඒක. ඊට පස්සේ නඩුව ගෙදරින් තියනවා මෙහෙමයි කියලා කිව්වට පස්සේ ටිකාටිත් ඒවල හොස්පිටල් දුන්නා පස්සේ දුන්නා මට දවස් 5ක නිවාඩුව. ගිහිල්ලා එන්න කියලා. ඒකල මම ඒ දවස් 5 ඇවිල්ලා උසාවියට ගිහිල්ලා අන්තිමට ගියාට සික් රිපෝට් එකත් එක්කනේ යන්න ඕනේ. ටිකටෝ බෙඩ්ඩත් ගහන ගිහිල්ලා ලියාපදිංචි කරලා ડોක්ටර් කෙනෙක් බලනවනේ. ලේඩිස් ડોක්ටර් කෙනෙක් හිටියා. එයා මෙහෙම කළා මයි කාඩ් එක බලලා කොහොම හරි එයාගේ බැජ් එකේ තමයි ડોක්ටර් පැතුම් කියන එක. එයාගේ අකුරු අඳනගත්තා. අඳනගෙන මට කිව්වා මේ ඔපරේෂන් එක කරපු ડોක්ටර් දන්නවද කියලා. මම කිව්වා දන්නේ නැහැ මැඩම් කියලා. ඒක දැහුවා ඔයා මේවා අඳුර ගන්න කැමතිද කියලා. මම කිව්වා ඔව් කියලා. ඇයි හේතුව කියලා. ඊට පස්සේ කිව්වා මෙයාගේ වැඩ තහනම් වෙලා තියෙන මේ කේස් එකෙන් එහෙනම් ඔයාට පුළුවන් නම් මෙයාට උදව්වක් කරන්න මම ડોක්ටර් මීට් කරලා දෙන්නම්. විපාය භාග විතර ඉන්න පුළුවන්. මම කිව්වා පුළුවන් මැඩම් කියලා. ඊට එයා මගේ ෆයිල් එක අතේ තියන මට එහෙම පිළිවෙල එහා පැත්තේ කාමරේ පුටුවක් දෙන්න කිව්වා නර්ස් කෙනෙක්. නර්ස් කෙනෙක් පුටුවක් දෙන්න මෙයා රවාදිලා ඉන්න කියලා.
දුන්නා. මම ඊට පස්සේ පුටුවේ වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට ආවා. මම එතකොට ওই ડોක්ටර් අඳුරන්නේ නැහැ. අර හේදී අර දැකලා තිබුණාට වැඩි නෝට් නෑ. එලා මල් ළඟට. එලා ආගම යාගේ මතකේ තියෙනවා මම ওই පැත්ත ඉස්සරහ හැල්ලා හිටියේ. මේ පැත්තද මේ පැත්තද කියන්නේ එයාට තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ නේ කොහොම. මතකේ කියන්නේ එයා ඇවිල්ලා මෙහෙම කරලා මගේ මෙතනින් අත තිබ්බේ. අත තියලා මෙහෙම බෙල්ල හැරෙව්වා. අල්ලා කිව්වා අපේ මේක කාලානේ කිව්වා. හොඳට මෙහෙම හදලා හොයන්න බැරුව හදන්න තිබුණලු. කාලානේ පුතා අවුලක් නැහැ. දැන් මොකද මෙහෙද කින්නවන්ද කියලා විස්තරය අහලා මට ඒත් ඇහුවා. ඔයා දැන් දන්නවද ඔයාලා මොකද වෙලා තිබ්බේ කියලා ඇහුවා. මම කිව්වා නෑ කියලා. ඔයාට මෙතන වැදුණු ෂොට් එක කඩාන ඇතුළට පුතේ බහැලා තිබුණේ. එතකොට ඔයාගේ මෙතන හුස්ම ගන්න එකයි පෙනහළු අතරින් තමයි ආමාශයටලේ ගිහින් තියෙන්නේ. ඒතර මට තිබුණ විකල්පය ඕක બ્લોක් කරන එක විතරලු. වෙන කරන්න දෙයක් නැහැ නේ ඉතින්. මේ બ્લોක් කරන්න ක්‍රමයක්වත් නැහැ. හින්දා තමයි මෙතනින් කපලා මම වාට කියලානේ කරේ. කියලා විස්තරේ මට පහදලා මම ඔයාගේ ජීවිතේ බේරගත්තා. ඔයාගේ ජීවිතේ ගොඩ ගියා. මම මගේ ජොබ් එක නැති වුණා. මෙහෙමයි කියලා. මම ඊට පස්සේ ආවොත් මොකද දැන් කරන්නේ? ඒක පොඩි දෙයක් තියෙන කරන්න මම ඒක හදලා දෙන්න. ඔයා මගේ පැත්ත ගන්නවා නම් ගන්න නැත්නම් ඔයාට වන්දියක් වුණත් ගන්න පුළුවන් කියලා ડોක්ටර් පහදලා දුන්නා. මම කිව්වා නෑ සර්. සර් කරේලා මගේ ජීවිතේ බේරපුණේ මම ඒකට කළගුණ සලකන්න එපා. කියලා මම ඊට පස්සේ සාක්ෂියටන් දුන්නා. එන්ඩයිට් ඉන්දියා. ඒ සර්ගේ හම්බුණා ජොබ් එක මම හිතුවා. ඒ වගේ නිලධාරීත් ඔයා කියන්නේ සර් කවදාකවත් බැහැයි කියලා. පැය 24ම හැරලා ඉන්නේ. ෂෝට ගහන මගේ හැමතැනම ග්ලව්ස් එකක්වත් දාගන්න අතොලල්ලේ තනි කර රැකියුලා. විහ ගන්න හොද ගන්න මොකුත් නැහැ. එහෙම වෙලාවක් නැහැ. එකකට ප්‍රතිකාර කරන්න කරනවා තව එකක්. කොච්චර කැෂුවල්ටි තෝගයක් ආවද? මේ වගේ කැපකිරීම කරපු නිලධාරීත් හිටියා. මේ වගේ අර වගේ ඉතින් සොල්දාදුත් හිටියා. එඩිතර සොල්දාදු. නැත්නම් ඉතින් මරුවා දැන මරුවාගේ කටල පණියේ. තව කොල්ලගේ හිටියේ කිරියම්මා ඉතින් අම්මා තාත්තත් නැහැ. කිරියම්මා තමයි බාරකාරයා. අම්මා තාත්තා දාලා ගියා. එයා මැරුණා මම තුවාල වුණා. ඔච්චරයි ෆෝමෑන් එකට උනේ. 2009 ජනවාරි 1 වෙනිදා හරියට ආවුණා ඇම්බුෂ් එකට උන්ගේ. එතන උනේ උන් අපි එන පාරේ ඇම්බුෂ් එක කරලා තිබුණා. තිබුණා ක්ලේම් එකක් දාලා තිබුණා. රිමෝට් ක්ලේම් වලින් තිබුණේ දාස. කොහොමරි මමයි ධනය තමයි ස්කවුට් ගියා. අපි දෙන්න ළඟ ළඟ ඔය වගේ මේ වගේ. එකපාරට චටස් ගාලා ඇහුණා සද්දේ. ඕකේ තියෙන ඩෙටනේටර් ඉස්සෙල්ලා බ්ලාස්ට් වෙන්න ගහපුවා. ඩෙටනේටර් ගියා ක්ලේම් එක ගියේ නැහැ. මොනවන්න චටස් ගානකොට හැරෙන්නේ වෙපන් එකත් එක්කම තමයි. ඒ කියන්නේ මම හැරෙනවා අහුන පැත්තට මූ ඇල්ල බරාස් ගානකොට උන්ගේ ලොස්කම තියන උන් අපිට ගැහුවා. ගානකොට අපි හිටන් දෙන්නේ පිටිපස්සෙන් උන් දෙන්න දැක්කා පය වෙනතන් උන් ගැහුවා ඒ පැත්තටම අපි මෙතන හැරුණ පිම්ම හැම්ම ගහගෙන පිටිපස්සට අන්තිම ආපහුත දුන්න කාරින් පාර කරගෙන ඒ පැත්තෙන් එලාගෙන එහෙම ගියා ඉස්සරහට. පස්සට නෙමෙයි යන්නේ ඉස්සරහට මේ. දැන් පිටිපස්සේ එන යුනිට් වලට එන්න අපි ඉස්සරහ ක්ලියර් කරලා දෙන්න එපා අමාරුද. එදා එතනදී සාමාන්‍ය පාන්දර 12:40 විතර වගේ ඇති. 12ට ගහනලු හරියටම ජනවාරි පෙරේද උන් ගහන කොහේ හිටියත් ගහනවාම උඩට වෙඩි තියනවා. ඕක බලන්න එළියට හැම එනවනේ අපේ එතකොට ගහ මෝටර ගහලා අපේ කැෂුවල්ටි ගන්න තමයි උන් බලන්නේ. අපිට තිබුණෙත් A9 එක ගන්න ඔය මුලති වලට යන A9 එක ගන්න තිබුණේ ජනවාරි 1 වෙනිදා. අපේ දාසේ තිබුණේ උදේ 6 වෙනකොට පාර අල්ලා ගන්න. අපිට දීලා තිබුණ ටාස්. එතකොට තව යුනිට් එකක් ආවා එහා පැත්තෙන් ඇවිල්ලා අපේ අනිත් ප්‍රෝමෑන් එකට හිට් වෙලා තිබුණා. ඒ 575 දිව් දෙකනේ තිබුණේ. 57 එකෙන් අපි ගියා 58 එකෙන් අපිනු එහෙන් ආවා. අරග දෙක ලං වුණා. ලං වෙලාද අපි දන්නේ අපේ උන් කියන්නේ. මොනවන්නේ මුන් ඉස්සර වුණා මගේ උන් ගැහුවා. ගහනවා දැන් උණුක් ගහනවා අපිත් ගහනවා. පැයකමාරක් විතර දැන් ගහගත්තා. ගහගෙන දැන් තේරුණා මේ ගහන්නේ LTT නෙමෙයි. උන් කොහොමත් ගහගෙන උන්ගේ පැත්තට පයින්කොට දුවනවාමයි. අනිවාර්යයෙන්. උන්ට අල්ලා ගන්න බැයි නම් උන් පයින්නවාම. මේ උන් පයින් නෑ කියන්නේ ගහනවා මර ගෑවිල්ල. ඊටම සෙට් එක තිබුණේ මගේ අතේ. ඉතින් මම සෙට් එකෙන් කතා කරලා කිව්වා මෙහෙමයි ෆයර් එකක් එනවා. දැන් මෙච්චර විතර වෙලා කොහොමද පළවෙනි ෆයර් එකට ගියාම අපි කියනවාමනේ. ඊට පස්සේ නැවතුන්නත් දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කොහොම හරි
ටීම් කමාන්ඩ් ඕසිට කියලා ඕසීමාගේ සීෝට කියලා සීෝ කතා කරලා තිබ්බා ඩිව් එකට. මෙහෙම ඇටැක් එකක් යන අහවල් තැන ඔහෙන් ඇවිල්ලා තියෙනවා කියලා. බලනකොට පයි 8 එකකින් එවලා SRT එකක් එළියට. උයි අපි තමයි මේ හිට් වෙලා තියෙන්නේ. මේ කොහොමද ඊට පස්සේ සීෝ බැනලත් එක්ක ඔකන හඳුන්පන්න කියලා නැතුණා. ඒසේ තමයි සීෝ හිටියේ. ඊට පස්සේ එහෙට කියලා එහෙන් නවත්තා. එහෙන් නවත්තනකම් අපි ගහගත්තා.